හායි ළමයි. ඉතින් අද මගේ නිවාඩු දවස. මං ඉතින් උදේ පාන්දරම නැගිටලා යන්නේ ළමයි බඩු ගේන්න යන්න. ඇත්තටම කියනවා නම් ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න තමයි මං මේ පොඩි මේකප් එකක් දාගෙන යන්නේ. මේකප් එකක් කිව්වට ඉතින් මේකප් එකක්ම නෙමෙයි. නෝමල් මගේ ඇලෝවෙරා ජෙල් එකයි ලිප්ස්ටික් ටිකකුයි ගාගෙන තමයි මගේ ආසම ටී-ෂර්ට් එක ඇඳගෙන තමයි මම මේ යන්නේ. මෙහෙ ළමයි shopping කරනකොට බෑග් එකක් අරගෙන යන එක තමයි ගොඩක්ම හොඳ. මොකද අපේ ලංකාවේ ඉන්නකොට අපි එහෙතනින් ගන්න shopping බෑග් වලට වගේ ෆ්‍රී අපිට දුන්නට මෙහෙදී අපි මේ හැම මේ shopping බෑග් එකකටම අය කරලා තමයි ගන්න ඕනි. ඉතින් මෙහි ගොඩාක් අය අනිවාර්යයෙන්ම shopping යනකොට බෑග් එකක් අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි shopping කරන්න යනකොට අනිවාර්යෙන් බෑග් එකක් අරන් යන එක ගොඩක් හොඳයි. අද හොඳ ක්ලයිමේට් එකක් තිබ්බ නිසා මට normal ටී-ෂර්ට් එකක් විතරක් ඇඳගෙන එළියට බහින්න පුළුවන් වුණා. ඉතින් මම ජැකට් මුකුත් අරගෙන ගාවේ නැහැ. ඉතින් මම මගේ බඩු ටික ඉස්සරහා සීට් එකෙන් තියලා දැන් ඉතින් සුපර් මාකට් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. මුලින්ම ළමයි මම සුපර් මාකට් එකට යන්න කලින් මට මතක් වුණා මම බැංක් එකට ගිහින් සල්ලි ගන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම බැංක් එකට ගිහින් සල්ලි අරගෙන තමයි සුපර් මාකට් එකට යන්න තීරණය කළේ. මම ඉතින් මුලින්ම ඩිටර්ජන්ට් පවුඩර් එකක් ගන්න තමයි ආවේ. ඉතින් මම normally use කරනවා ඇටැක් කියන එකත් මම ඉතින් ඒක තමයි ළමයි අදත් ගත්තේ. ඉතින් මම එළවලු ටිකකුත් අරගෙන කැෂියර් එකට ගිහිල්ලා බිල් කරගෙන තමයි ඔය ගෙදර යන්න හදන්නේ. ඉතින් අපිට ඕන කරන බඩු ටික අරගත්තට පස්සේ අපිම බිල් කරලා තමයි බඩු ටික අරගෙන යන්න තියෙන්නේ මෙහෙ. බෑග් එකක් අරන් ආවට මොකද ළමයි මට ඒක මේ කඩේ ඇතුළට ගෙනියන්න අමතක වුණා. ඉතින් මම දැන් ඔය කරන්නේ බඩු ටික අතේ අරගෙන ඇවිල්ලා කායකට ඇවිල්ලා තමයි බඩු ටික අහුරන්න ගත්තේ. ඉතින් මගේත් ළමයි සිහි කල්පනාව නැහැ ඇත්තටම කියනවා නම් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මං ඉතින් ඔය ගෙනාපු බඩු ටික ඔක්කොම ඇහිරුව ළමයි කාර් එකට ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ මම කෝකටත් බඩු ටික බිමින් තියලා පස්සේ මට මතක් වුණා මෙහි තියෙනවා ළමයි ලංකාවේ කඩ දෙකක් තියෙනවා. හාල් ගන්න තමයි මම අද ලංකාවේ කඩේට යනවා කියලා හිතාගත්තේ. ඉතින් මම ඇත්තටම කියනවා නම් ළමයි ජපන් හාල් වලට එච්චර ලොකුවට හුරු වෙලා නැහැ. ඒ කියන්නේ මෙහි හාල් වල තියෙන ටයිප් එක තමයි අර නෙබා කියන ගතිය තියෙනවනේ, චුට්ටක් අර බෙරි වෙලා තියෙන වගේ ගතියක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒක දිගටම කන්න බෑ. මට නම් එච්චර තාම හුරු නැහැ. මට ඉතින් ඒ නිසා ලංකාවේ හාලුත් සාමාන්‍යයෙන් මම ගන්නවා. ඉතින් දැන් අද මම ඒ කඩේට ගිහිල්ලා හාල් ගන්න කියලා තමයි ඊළඟට ඔය රෙඩි වෙන්නේ. ඔන්න ළමයි අපි ඉතින් දැන් ආවා ශ්‍රී ලංකන් ෂොප් එකට. ඉතින් මේ තමයි මිස්ටර් කොලම්බෝ කියන ශ්‍රී ලංකන් ෂොප් එක. ඉතින් මට ඇතුළට ගිහිල්ලා නම් මම වීඩියෝ කරේ නැහැ ළමයි. බඩු ටිකත් උස්සගෙන කැම් එකත් උස්සගෙන ඉන්න බැරි නිසා. ඉතින් ළමයි සමා වෙන්න මට ඒකට මම දවසක ඔයාලට ඇතුළ පෙන්නන්නම්. ඒ කඩේත් හරිම ලස්සනයි. ඉතින් මම ගත්තේ ළමයි අරලිය හාල් එකකුයි බාස්මති හාල් එකකුත්. තව පරිප්පු එකකුත් ගත්තා මම. ඉතින් මම ඔය ගත්ත බඩු ටික ඔක්කොම යටින් තියලා ගෙදර එන්න තමයි දැන් රෙඩි වෙන්නේ. ඉතින් ළමයි ගෙදර ආවට මට චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න නම් බැරි වුණා ළමයි. රෑ වෙද්දී මගේ යාළුවා මට කෝල් කරලා කිව්වා අද ඉන්දියාව පහදමුද කියලා.
ඉතින් ළමයි කෑමක්නේ මොනවා වුණත් ඉතින් ඒ නිසා මට හිතුණා ගිහින් පොඩි වෙනසකටත් එක්ක ඉන්දියාප්ප හදමු කියලා. අපි මේ ඉන්දියාප්ප හදන දෙවෙනි වතාව අපි එක සැරේකුත් ඉන්දියාප්ප හැදුවා. ඉතින් අද මට කතා කරපු නිසා සෙට් එකම එකතු වෙලා අද ඉන්දියාප්ප හදන්න තමයි මේ රෙඩි වෙන්නේ. යන්න කලින් ඉතින් ළමයි පොඩි මේකප් එකකුත් දාගන්න ඕනිනේ. ඉතින් මම සුපුරුදු පරිදි මගේ ඇලෝවෙරා ජෙල් එක තමයි මම අදත් යූස් කරන්නේ. ඇත්තම කියනවා නම් ළමයි ඒක මාර මූණට සිසිලක්. ඒ කියන්නේ නිකන් හරි ෆ්‍රෙෂ් වෙලා කූල් වෙලා යන විදිහට වෙනසක් මට දැනෙනවා. ෆවුන්ඩේෂන් ක්‍රීම් එකක් ගෑවම මේකප් ටයිප් එකක් එනවා තමයි. ඒකට මම ලොකුවට ළමයි ෆවුන්ඩේෂන් ක්‍රීම් යූස් කරන්න කැමති නැහැ. ඉතින් ලිප්ටික් ටිකකුත් මං ඔය ගාගෙන යන්න හදන්නේ ළමයි මගේ යාළුවගේ ගෙදරට. ඉතින් අපි බලමු අපි කොහොමද ඉන්දියාප්ප හැදුවේ කියලා. Looking for a piece of mind. I've been trying to redefine life. I can see the signs. World is gonna see me shine. Fighting for my soul sake. Whipping fast, no brakes. Nothing's ever been a waste. Now that I've been wide awake. Loops. ඉතින් ළමයි මං එනකොට මේගොල්ලෝ වැඩ ටික පටන් අරගෙන තමයි තිබ්බේ. ඉතින් මල්ලිල ටිකයි මගේ යාළුවයි ඉන්දියාප්ප ටිකක් හදලා තමයි තිබුණේ. හදලා කියන්නේ ඉවර වෙනකම්ම හදලා තිබ්බේ නැහැ. තව චිකන් එකයි සම්බෝල එකයි තමයි අපිට හදන්න තිබුණේ. ඉතින් ඇත්තටම කියනවා නම් හරිම ලස්සනට ඉන්දියාප්ප ටික ඇවිල්ලා තිබ්බ ළමයි. පොඩි ප්‍රශ්නයකට තිබ්බේ ළමයි ඉන්දියාප්ප වංගෙඩිය මාරම තදයි. ඒ ඉන්දියාප්ප වංගෙඩියෙන් ඉන්දියාප්ප හදන්න ඉතින් අනේ මල්ලා යෝධයෙක්ටත් අමාරුයි. ඇත්තම කියනවා නම් ඉතින් අපේ ශක්තිවත් මල්ලිලා ටිකයි සෙට් එකම හිටපු නිසා ඒකට තමයි ඉතින් වැඩි හරයක් නම් කරේ. ඉතින් ඔය මගේ යාළුවා ඔය ඉන්දියාප්ප හදන්න තමයි try කරන්නේ ළමයි. මිදි කියනවා සදයි බම් මේක වංගෙඩිය. අනේ මට මේ බෑ ඔය තමයි ළමයි මගේ යාළුවා ඉන්දියාප්ප හදන්න සුපිරි ගැම්ම දාලා හදන්න හැදුවත් පොරට ඒක හදාගන්න බැරි වුණා ළමයි. ඉතින් අපි දෙන්න අන්තිමට වැඩි අතහැරියා. මාත් try කරා ඉතින් පොඩ්ඩක් හදන්න. ඊට පස්සේ ඉතින් අපි ඒ වැඩ ටික මල්ලිලටම දීලා අපි දෙන්නා සම්බෝලේ හදන්න ගත්තා. ඉතින් දැන් ඔය සම්බෝලේ හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ලූණුයි මිරිස් සුදු ලූණු ඒවා ඔක්කොම කපලා දාලා ඉතින් අපි දෙන්නා හොඳට සම්බෝලේ කොටලා මාර සුපිරියට සම්බෝලේ හැදුවා ළමයි. ඇත්තටම ඉතින් ළමයි ඕනම වැඩක් සහයෝගයෙන් කරනකොට ලස්සනයි වගේම අපිට ලස්සන අවුට්පුට් එකක් ලැබෙනවා. ඉතින් මෙතනදිත් ළමයි අපිට අන්තිමට ලස්සන රස අවුට්පුට් එකක් තමයි ලැබුණේ. ඊට පස්සේ ළමයි අපි චිකන් කරි එකකුත් හැදුවා. ඉතින් ළමයි අපේ කුස්සියේ ෂෙෆ්ලා කට්ටිය වැඩි වුණා ළමයි. ඉතින් ඒක තමයි තිබුණු ලොකුම දේ.
කට්ටියම ඉතින් එක එක දේවල් හදන්න සපෝට් කරා වගේම ෂෙෆ්ලාගේ අයිඩියාස් එක එක විදිහ තමයි උනේ. ඉතින් ඒකින්ද චුට්ටක් අපිට පරක්කුවක් තමයි උනේ. ඒ කියන්නේ අපි හදන්න පටන් ගත්තට ළමයි අපිට ටික වෙලාවක් නම් ගියා. හැබැයි මේ ඉන්දියාප්ප ටික ඔක්කොම කරීස් එක්කම හදලා ඉවර කරන්න. ඉතින් ළමයි කොහොම හරි අපේ අවුට්පුට් එක මාර ලස්සනට ආවා. ඇත්තටම කියනවා නම් ඉන්දියාප්පයක් උනත් කඩේ තියෙන ඒවා වගේම හරිම ලස්සනට ආව නිසා අපිට මාර හැපි එකක් තමයි කට්ටියටම තිබුණේ. ඒ වගේම ළමයි කට්ටියගේ අයිඩියාස් කොච්චර ලොකුද කියනවා නම් අපි ඉතින් ඉන්දියාප්ප විකුණන්නත් පොඩි ෂොප් එකක් දාන්නත් අපේ කට්ටිය හිතුව ළමයි. ඕගොල්ලෝ මොකද ඒ ගැන හිතන්නේ? සාමාන්‍යයෙන් අපි ෂොප් එකක් දැම්මොත් අපේ ඉන්දියාප්ප විකිනේද? මම හිතනවා විකිනේ. හැබැයි අපිට ටයිම් එකක් තමයි නැත්ත ළමයි. මොකද මේකට සාමාන්‍යයෙන් අපිට හිතුවට වඩා වෙලාව ගියා කියන්නේ අපි පටන් ගත්තේ චුට්ටක් රෑ වෙලා නම් තමයි. ඒ වුණාට ඉතින් අපි අන්තිමට ඉන්දියාප්පයි චිකන් කරි එකකුයි පරිප්පු කරි එකකුයි සම්බෝල් එකයි තමයි හැදුවේ. ඔය විදිහට තමයි ළමයි අපි ඉන්දියාප්ප හැදුවේ. ඇත්තටම කියනවා නම් අපි ඉන්දියාප්ප 110ක් හැදුවා. එක ඉන්දියාප්පයක්වත් ඉතුරු වුණේ නෑ ළමයි හැබැයි. ඔය විදිහට තමයි ළමයි එදා මගේ දවස ගෙවුනේ. ඉතින් thank you හැමෝටම මාව අහන් හිටියට බලන් ඉදියට තවත් දවසකින් හම්බ වෙමු. bye bye.